සුබ දවසක් කියවලට මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද ලස්සන මගේ දී කුරු ටික පිපිලා තියෙනවා. මේ අයම හරි ලස්සන පාටක් මම කුලියරි කරලා ගෙන්න ගත්තේ. ඔයාලට මතකද මම අර පැන්ටාස් එකක් මැදින් හිටවලා මේ වටේ දී කුරුළු හිටවනවා කියලා කිව්වේ. ඒ පැය තමයි මේ තියෙන්නේ. මේ පැන්ටාස් ගහන තාම මල් නැහැ. ඊනම් දී කුරුළු ගස් නම් ගොඩාක් උසට හැදිලා අර ඇස්ස කාලේ මේ දී කුරුළු පොකුර එක ඒත් ඇස්ස ලස්සනට හැදිලා තියෙනවා. මගේ ගොඩ මාල් පැලෙත් දැන් මා තුනක් විතර හැදිලා තියෙන ලස්සනට. ඉතින් මිසිත කමෙන්ට් දානවා මම දැන් මල් සේල් කරන්නේ නැද්ද කියලා. ඉතින් මම ළඟදී මම 10 වෙනි සේල් එකක් දැම්මා. සමහරට ඒවට වීඩියෝ ගිහලා නැති වෙති. ඉතින් මම අද මගේ 28 වෙනි ඇන්තුරු පැකේජ් එක දාන්න තමයි හදන්නේ. බලමුද එහෙනම් 27 වෙනි පැකේජ් එක ගන්න වැඩගත් නිසා ඔක්කොටම ගොඩක් ස්තුතියි. මේ බානුකෝ මෙයාගෙන් නම් මෙයා විතරයි මට ඉන්නේ. මේ තියෙන මගේ ප්‍රින්සස් කලේ නෑ පින්ක් ක්වීන් පැලය. අද උදේ බලනකොට මෙතන මේ දාලා මේ කඩන් වටලා මේ මම හිතන්නේ මේ ගෝල් බෙල්ල එකක්වත් කන්න නැති ලස්සනට දාලක් ආවා. දැන් ඒක බලන්න දැන් ආයෙත් අලුතෙන් එන්න එපා. මල් තුනක් තියෙනවා. මේ අලුතෙන් ආපමල එකක් දැන් පරණ එකගෙන ඉන්නේ. මම ළඟදී මේ දැන් මලක් බලාපොරොත්තු වෙමින් හිටියේ. ඉතින් දාල්ල කාලා. ඉතින් මම මගේ මිෂන් පැකේජ් එක දාන වෙන මේ රතු පාට ඇනොක් මේ කුට්ටොක් කර සීසන් එක මම මුල් එහෙම ඇවිල්ලා තිනවන්න පේනවා ඇති. මලකුත් වෙනවා. මේ තියෙන බටර්ෆ්ලයි ඔරෙන්ජ් කලයක් මලක් තියෙනවා. මේ කියන්නේ පික්නේ කියන එක මලකුත් තියෙන පොහොට්ටුවක් එනවා. මේ බොටම් කොටසක් තමයි තියෙන්නේ මේ. ඉතින් සාසෝ මල් දෙකක් එක පැලයක් තියෙනවා. මේ තියෙන්නේ පින්ක් බර්ඩ් පැලයක්. එයා ළඟදී තමයි මේ බුෂ් එකක් වගේ තියලා ගලවල වෙන කරලා හැදුවේ. ඒක දැන් අලුතෙන් කට් මුල් දාගෙන එනවා. මේ තියෙන්නේ හැමිරි පාට ලොකු මලක් කියන අඩි දෙකක් විතර උස පැලයක්. ඒක කට් මුල් තියෙන මේ පෝච්චිය මැද යාට. මේ තියෙන ලස්සන රෝස පාට මලක් කියන පැලයක්. මේ කට් මුල් දාලා තියෙන්නේ. මම මල දාන්නම් උගලන්ට. මේ පැලේ තාම මල් නෑ මගේ මිජම් වර්ගේ. මෙතන පර 7ක් තියෙනවා. මේ 7 ගුණ රුපියල් 3000කට ගන්න පුළුවන්. ඉතින් වැස්ස ගොඩක් පැලවලට හොඳ පණක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ලස්සනට හැදිලා තියෙනවා. ඉතින් බෝල්කෙත් මගේ අලුත් මල එනවා දැන්. මේ ජොලි එකක්. මේ මම ආසන එකක් ගත්තා රෙඩ් චැම්පියන්. මම ගාත් තිබුණේ නෑ. මගේ හැදුව පැලයක් දැන් පේලි මලක් තියෙනවා එයාගේ. මම ඉතින් මේව කට් කරලා තමයි දැන් මේ තියෙන්නේ. ඒතර පොහොට්ටු යන්තම් උඩින් වගේ තිබ්බේ දැන් නම් පොහොට්ටු වලට එනවා. මේකයි මගේ සීඩ් ප්ලාන්ට් එකක්. එයාගේ උඩුකොස් රතු පාටයි යට ලාවට වගේ ලාරුස පාටක් වගේ තියෙන්නේ. ඒක සිතින් සීඩ් කියන්නේ මුතු මලක් නේ. ඉතින් හරියනම් ගිහිල්ලා එන්නම් මේ ඕගාඩ මගේ 28 වෙනි පැකේජ් එක ඕනනම් මට WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. හරියනම් ගිහිල්ලා එන්නම්. ඔය සිතනට ගොඩක් ස්තුතියි මගේ channel එකත් එක්ක ඉන්න දිගටම. තෙරුවන් සරණයි. සුබ දවසක්.